මැනික් කේනේ ෆාම් එකට යන ගමන්. ඒ ගම අලුත් අඩගුත් කරන්න යනවා. බලමු මේ දරණේගල ප්‍රදේශයේ වතුරත් එක්ක වැඩක් කරන්න try කරන්නේ. Many cane farm. මේක ලස්සන තරක් මේ සප්ත කන්නා කඳු වැටියේ වගේම මේ ශ්‍රීපකද කන්ද සේරම පේනවා මේක. මේ ෆැමිලි ස්පෙන්ඩ් ඩේ එකට මේ හොඳ මේ තරක් මෙතන. නිදහස ඇවිල්ලා දරුවොත් එක්ක මාළු බලලා මාළු වරයි යන්නත් පුළුවන්. විතර වල ගොඩක් තියෙනවා මේගොල්ලන්ගේ කුකුල් විතර, තාර විතර, වටු විතර කොහොමද තියෙනවා. අනික් කියන ෆාම් තමයි මේක. දරණේගල තියෙන්නේ. දරණේගලෙන් කිලෝමීටර් කීපයයි. මේන් පස්සේ විතර ඇලි හත බලන්න යන්න පුළුවන්. හොඳ තැනක්. එන්න අපේ අධීක්ෂණයට කරන ෆාම් එක, මිස් ඩෙවලොප්මන්ට් එක. මේ ඉන්නේ මැනික් ෆාම් එකේ බ්‍රූ ස්ටොක් එක. සාමාන්‍ය දවසට මේගොල්ලන් පැටව් 1000ක් විතර අල්ලනවා කියලා තමයි කියන්නේ. මිස් ඩෙවලොප්මන්ට් ෆාම් එක. ඒකේ එළුවෝ ඉන්නවා, තාරාවෝ ඉන්නවා, ගම් කුකුල්ලෝ ඉන්නවා. අසතරක් මේක මේ ටූරිසම් එක්ක යන ෆාම් එක. මේ මට පොන් ප්ලේටි වර්ග 6ක් 7ක් කරනවා. ෂෝට් ටෙල් එකක් කරනවා මේගොල්ලෝ. අමතර අර කේජ් එකේ එළුවෝ ඉන්නේ. මේකේ වෙනම ගම් කුකුල්ලෝ ඉන්නවා. මේ ඇක්වා ටූරිසම් කරන්න පටන් ගත්ත ලස්සන තරක්. තාරාව අපි ඇක්වා ටූරිසම් ප්‍රොජෙක්ට් එකක් යන්නේ මෙතන. මේ කුමා තමයි මේකේ මැනේජ්මන්ට් එක කොහොම කරන්නේ. ඉතින් මෙතන මාළු ටික හදනවා, ලයිව් බෑස් ටික. මේගොල්ලන්ගේ බලාපොරොත්තුව දැන් මේකේ ෆොරනර්ස්ට ඇවිල්ලා කුමා පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද මෙතන අයිඩියා කියලා වගේ. ඔව් අපි මේ මොකද්ද ෆාම් ස්ටේ කන්සෙප්ට් එකේ තමයි කරන්නේ. අපි ආවේ එළුවෝ ඉන්නවා, කුකුලෝ ඉන්නවා, මාළු කරනවා. and අපේ බංගලෝ එක කන්වර්ට් කරලා තියෙනවා දැන් ගෙස්ට්ලා ඇවිල්ලා නවතින්න පුළුවන් විදියට. good right. ඒතර මේ සාමාන්‍ය ෆැමිලි පැකේජ් එකම තියෙනවා වගේ මේකේ නේද වගේ. ඔව් දැනට අපි රූම්ස් 3ක් තියෙනවා. and තව 4ක් බිල්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. yeah. හොඳයි ඉතින් මේ ළමයිත් එක්ක ඇවිල්ලා සත්තු බලලා මාළු බලලා යන්න පුළුවන්. අසන තැනක්. මේක රූම් එකක්. මේගොල්ලන්ගේ මේක view එක තියෙනවා මෙතන ලස්සන view එකක් රූම් එකේ. මෙතන ඉඳන් හොඳ view එකක් තියෙනවා. සිරිපාත කන්ද පේනවා මෙතෙන්ට. රැටයි උදේටයි. ෆිෂිං කරන්න පුළුවන් මෙතන. එතකොට ඇවිල්ලා ඉන්න පුළුවන්. ස්පෝර්ට්ස් අයිටම් ටිකක් තියෙනවා පොඩි අයට එහෙම. ස්ටේ හෝම් රිස්පෙක්ට් එකක්. නිදහස ඇවිල්ලා ඉන්න පුළුවන්. වීඩියෝ ගේම්ස් ඔක්කොම පුළුවන් ගන්න. මෙයාගේ මේ ෆැමිලි රූල්ස් ටික
පොඩි ලයිබ්‍රරියක් තියෙනවා නිදහසේ ඇවිල්ලා පොත්පත් බලන්න පුළුවන්. මේක තව රූම් එකක්. හොඳයි ඉතින් ඔයාගෙන කාලා ඉඳලා යන්න පුළුවන්. ෆාමින් අත්දැකීමක් ගන්න පුළුවන්. මේ දරණීගල පැත්තේ මේ ෆාම් වලට ඔක්කොම මේ වතුර එන්නේ මේ සීතාව ගඟෙන් තමයි. විශාල ජල පෝෂක ප්‍රදේශයක්. මේ සීතාව ගඟේ වතුර තමයි ගොඩක් අයට ඔය උඩ ස්ප්‍රින්ග් කඳු වලින් ඇවිල්ලා මේක මෙහෙම යන්නේ. මේ පිරිසිදු වතුර තමයි ගොඩක් අයට මේ ප්‍රදේශයේ ෆාම්ස් වලට පාවිච්චි කරන්නේ.